ඉතින් කොහොමද ඔයාලට සුබම සුබ දවසක් වේවා. මම අදත් ගල් කෑල්ලක් තමයි ඔයාලට පුරුදු කරන්න ගෙනාවේ. ආධුනික පතල් කරන කට්ටිය ඔය වැස්ස වෙලාවේ එහෙම තණ්හාව වැඩි වෙලා යන්න එපා ඔය ගඟවල් පැත්තේ. ඒ කියන්නේ තමන් කරනවා නම් පතලක් කරගෙන යනවා නම් ඒ පැත්තේ එහෙම යන්න එපා මේ වැස්ස වෙලාවේ. සමහර වෙලාවට ඔය හාරගෙන යනකොට ඉවුරු එහෙම කඩන් වැටෙනවා. ඒ හින්දා හරි පරිස්සමෙන් අපි නම් දන්නවා ඒවට අර ගහගෙන යන්න මඩේ තියෙනවා නම් මඩේ ඉල්ලමක් තියෙනවා නම් කුඹුරක හරි කොහේ හරි මේ මඩක හරි තියෙනවා නම් ඉවුරක හරි තියෙනවා නම් අපි දන්නවා ඒවා කරගෙන යන විදිහවල් අපි දන්නවා. ඔයාලා තාම දන්නේ නැහනේ මේ වගේ දේවල්. ඒ හින්දා ඔයාලා ඒ වගේ අවදානම් වැඩ කරන්න යන්න එපා. ඉතින් අපිට වටිනවා ඔයාලව. ඉතින් වත් කැමති දුක් විඳින්න නැතුව මැණික් ව්‍යාපාරයක් ඔයාගෙම කියලා අඩු ගානකට අරන් කරන්න. හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්. මම කියලා දෙන විදිහට බිස්නස් එක කරගෙන ගියොත් ජීවිතේම ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් පතල් කරන එක නම් අතාරින්න එපා. වැස්ස අඩු වුණාට පස්සේ ගිහින් බලන්න. සමහර වෙලාවට ওই ගංගාවල එහෙම දැන් වතුර එහෙම තියෙනවානේ. වතුර එහෙම ඇවිල්ලා ওই ඉවුරු කඩන් ඇවිල්ලා ගල් කෑලි තියෙනවා වෙන්න පුළුවන්. ওই වැලි ගොඩවල් වල එහෙම තියෙනවා. ඉතින් අපිටත් හම්බෙලා තියෙනවා මේ දවස්වල. ඉතින් ඒ හින්දා අතාරින්න එපා. Tamanට ගෙදෙට්ට ගෙනාපු වැලි ගොඩේ පව දැන් ওই ගෙවල් හදන්න එහෙම වැලි ගේනවනේ. එතකොට ඒ වැලි හලනවනේ. හලපුවාම බොරළු කැට ඉතුරු වෙනවා. එතකොට මේ වගේ ගල් හම්බ වෙන්න පුළුවන්. හොඳ අවධානයෙන් බලන්න. දැන් ওই පාරවල් වල යනකොටත් සමහර වෙලාවට ඔය මේ වැස්ස වෙලාවට හේදිලා ගිහිල්ලා ගල් කැට බේරිලා තියෙනවා වෙන්න පුළුවන්. මේ වගේ ගලක් තිබුණොත් අනිවාර්යෙන් ගෙනල්ලා මට පැහැදිලි වීඩියෝ එකක් දාලා තියන්න. මැනිකක් අතට ගත්තට පස්සේ බරයි. අද ගෙනාවේ මේ සමහර වෙලාවට ඔයාලත් මේ වගේ ගල් දානවා. ඉතින් විසි කරන්න එපා. සමහර වෙලාවට ඔයාලට මග ඇරෙයි කියලා තමයි අපි මේ වීඩියෝ ගෙනල්ලා කියලා දෙන්නේ. දැන් මේක නම් ගෙවුඩ මලුක්කමක්. ගෙවුඩ මලුක්කම් කියන හේතුව තමයි මේ ගලේ ගොඩක් paludu තියෙනවා. එතකොට මලුක්කම් විදිහට තමයි යන්නේ. එතකොට මේකේ තියෙනවා පොඩි ඔය පොයින්ට් ගණන් වැඩ කරගන්න පුළුවන් ඒවා නම් තියෙනවා. ඉතින් ඒවටත් මිලක් තියෙනවා ලොට් විදිහට හදා ගන්න ඕන. ඉතින් අපේ ළඟ තියෙනවා හොඳ ගල් තියෙන්නේ. ඉතින් අපි අඩු ගානට තමයි දෙන්නේ වෙළඳ පොලේ ලස්සයක් වටිනවා නම් 30000කට 40000කට තමයි අපි ඔයාලට දෙන්නේ. ඉතින් ඒකෙන් හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් වෙන කට්ටිය වගේ නෙවෙයි වෙන කට්ටිය නම් ලස්සේ වටින එක ලස්ස 2 3 කියන ලස්ස 10 කියන කට්ටියක් ඉන්නවා. ඒ වගේ ගත්තොත් අමාරුයි. අපි වගේම හොඳ කට්ටිය ඇති. යාළගෙන් හරි කමන්නේ හොඳ කෙනෙක් තෝරගෙන තමන්ගේ වැඩේ තමන් කරගන්න. ඔයාලට අඳුර ගන්න බැරි ගල් තියෙනවා නම් අනිවාර්යෙන් මගේ WhatsApp එකට පැහැදිලි වීඩියෝ එකක් දාලා තියන්න. ඔයාලට උදව් කරන්න තමයි දාලා තියෙන්නේ. ඉතින් අපේ පැත්තටත් වැස්ස තමයි. අපි නම් ඉතින් වැස්ස කියලා අතාරින්නේ අපේ පතල්. අපි දන්නවා මේ දේවල් කරගෙන යන විදිහවල්. ඉතින් අපි කටු කාපු මිනිස්සු හින්දා අපි දන්නවා. ඉතින් මඩක හරි කමන්නේ දැන් කුඹුරක හරි කමන්නේ අපි දන්නවා ඒක ගහගෙන යන විදිය ඒ කියන්නේ ඉවුරු කඩන් වැටෙන්නේ නැති වෙන්න යන විදිය දන්නවා. ඔයාලා දන්නේ නැහනේ. දන්නේ නැති නිසා නිකන් ලෝභකම ගහලා ඉවරලා යා ගිහිල්ලා ඉවරලා අවදානම් වැඩ එහෙම කරගන්න එපා පරිස්සමෙන්. දැනුම තියෙනවා නම් ගියාට කමන්නේ නැහැ. ඒත් හොඳ කල්පනාවෙන් ඉතින් අපි දන්නේ නැහැ ජීවිතේට මොනවා වේද කියලා අපි දන්නේ නැහැ. ඒ හින්දා තමන්ගේ ජීවිතේ තමන්ට වටිනවා. ඒ හින්දා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඉතින් දුක් විඳින්න නැතුව කතා කරන්න රටේ ඉන්න කෙනෙක්ට උනත් පුළුවන් බිස්නස් එකක් පටන් ගන්නට. ඉතින් මම කියලා දෙන විදිහට බිස්නස් එක කරගෙන ගියොත් ඔය රටවල් වල ගිහිල්ලා දුක් විඳින්න ඕනේ නැහැ. ඉතින් ලංකාවෙත් ඕනම කෙනෙක්ට ගෙන්න ගන්න පුළුවන් මේ ඒ කියන්නේ කුරිය ඉකොනොමිලි කරන්නේ ලංකාවේ ඕනම දිහාකට ගෙන්න ගන්නත් පුළුවන් පිට රටකට ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් විශ්වාසය තමයි තියෙන්න ඕනේ මැනික් වලට එනවනම්. ඉතින් මැනික් වලට එනවනම් විශ්වාසය තමයි තියෙන්න ඕනේ. හැමෝම බොරු කරන්නේ නැහැ. හොඳ කට්ටිය ඉන්නවා. හොඳ කෙනෙක්ගෙන් කාගෙන් හරි කමන්නේ අරගෙන ගොඩ යන්න කියලා තමයි මම නම් කියන්නේ. ඉතින් මංව විශ්වාස නම් මට කතා කරන්න බය නැතුව මං කොහොම හරි ගොඩ දාලා දෙන්න. මාසෙකට හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්. ඒ ඕන තරම් ගල් තියෙනවා මේ ඔයාලට පුරුදු කරන්න ගේන ගල්. ඉතින් ඕන තරම් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සුළුවෙන් පටන් ගන්නත් පුළුවන් මහ පරිමාණයෙන් කරගෙන යන්නත් පුළුවන්. මං කියලා දෙන විදිහට වැඩේ කරගෙන ගියොත් මාසෙකට දුක් විඳින්න නැතුව හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්. ඉතින් අද ගෙනාවේ ගෙවුඩ මලුක්කමක්. ඉතින් මේ වගේ ගල් සාමාන්‍යයෙන් පොඩි නිල් පාටක් තියෙන්නේ. මේක බලන්නකො මේ වගේ ගල් විසි කරන්න පුළුවන්. ඉතින් මැනිකක් අතට ගත්තට පස්සේ පොඩි යකඩ කෑල්ලක් වගේ බරයි. දැන් මේක උනත් සෑහෙන බරක් තියෙනවා. අතට දැනෙන්න ඕන ගොඩක් බර තරාදි වල තියලා නෙවෙයි අතට දැනෙන්න ඕන බර. හොඳ යකඩ කෑල්ලක් වගේ සාමාන්‍යයෙන් දැනෙනවා නම් වෙන ගලකට වැඩි එහා ගියපු බරක් අනිවාර්යෙන් ඒක මැනිකක් වෙන්න පුළුවන්. 100ට 50ක් 60ක් මැනිකක් වෙන්න පුළුවන්. එහෙමනම් ඒ වගේ ගල් තියෙනවා නම් සර්ටිෆිකේට් එකක් දාන්න ඇරයි යන්න. නැත්නම් මට පැහැදිලි වීඩියෝ එකක් දාලා තියන්න. හැබැයි වීඩියෝ එකක් දැම්මට පස්සේ නම් චුට්ටක් ඉවසන්න ඕන. මේ ළඟදි මිනිස්සෙක් වීඩියෝ එකක් දාලා ඉවල හැමෝම නෙවෙයි හොඳ කට්ටිය ඉන්නවා. ඔන්න අවංක කට්ටිය ඉන්නවා. වීඩියෝ එකක් දාලා මට කුණුහරුපෙමුත් බැනලා තියෙනවා.
බලලා කිව්වේ නෑ කියලා. ඉතින් මෙහෙමයි. ඉතින් අපි දැන් ඔයාලට දැන් මේ වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දුන්නට අපි නිකන් නෙවෙයි ඉන්නේ. අපිත් වැඩක් කරලා තමයි මේ වගේ ගලක් හොයාගෙන අපිත් ගොඩ යන්නේ. ඒ ඉන්නකොට තමයි මිනිස්සුත් අපි පුරුදු කරන්නේ. ඉතින් ඒකට ඔයාලා අපිට ගරු කරන්න ඕන. නැතුව මේ ගමන අපිට සාර්ථකව යන්න බෑ. අපිට කවුරුත් උදව් කරන්න හිටියේ නෑ. මේ මිනිස්සයාට දවසක් දෙකක් ඉවසන්න බැයි නම් මේ මිනිස්සයාගෙන් වැඩක් නෑ. සමහර කට්ටිය හොඳ මිනිස්සු ඉන්නවා. කරදර කරන්නේ වීඩියෝ එකක් දාලා ඔහේ බලාගෙන ඉන්නවා. එහෙම තමයි ඉන්න ඕනේ. ඉතින් අපිත් වැඩ රාජකාරී ගොඩකනේ ඉන්නේ. එතකොට අපේ වැඩ කරගන්න හම්බ වෙන්නේ නැහැ. අපි මේ ෆෝන් එක ඔබ ඉන්නේ නැහැ. ඉතින් ඔයාලට දැනුමක් ගන්න තමයි අපි දුක් විඳලා ඉගෙන ගත්ත දේ. ඔයාලට දැනුමක් ගන්න තමයි අපි මේ වීඩියෝ ගෙනල්ලා දාලා තියෙන්නේ. මේ දේවලුත් කියන්න ඕනේ. හැමෝම නේ හොඳ කට්ටිය ඉන්නවා. පට්ට අවංක කට්ටිය ඉන්නවා. ඉතින් වීඩියෝ කරනකොට නම් චූටි අඩුපාඩු ඒ ගණන් ගන්න එපා. මගෙන් ගන්න පුළුවන් දේ විතරක් අරගෙන අනිත් දේ අයින් කරලා ජීවිතේ සාර්ථක කරගන්න මේ වීඩියෝ එක නතර කරනවා. ඔයාලට ජය වේවා.